අද අපි කරන්න යන්නේ විවාද තරඟයක්. ඒකට සහභාගී වෙලා සිටින්නේ අමිලා අයියායි කසුන් මල්ලි. අමිලා අයියා කියනවා ඉරිදා දින දහම් පාසල් යන එක හොඳයි කියලා. කසුන් මල්ලි කියනවා ඉරිදා දින ටියුෂන් පන්ති යන එක හොඳයි කියලා. අපි බලමු ඒ දෙන්නගේ කවුද දිනන්නේ කියලා. ස්තුතියි. මගේ මාතෘකාව තමයි ඉරිදින දහම් පාසල් යෑම. දැන් බලන්න අපි ඉරිදින දහම් පාසල් යනකොට සුදු සරමයි සුදු ෂර්ට් එකයි ඇඳගෙන මල් කලඹක් අපෙන්ගෙන පොලිමට යනකොට කොච්චර ලස්සනද. ටියුෂන් පන්තියේ එහෙමද? නෑනේ. ටියුෂන් පන්තියෙන් එක එක වෛවරණ ඇඳුම් ඇඳලා මේ පෝල් එකක් කනේ ගහගෙන යනකොට කොච්චර කැතද. ඒක නිසා මං කියනවා දහම් පාසල හොඳයි කියලා. මම තෝරාගත්තේ ඊදා දිනේ ටියුෂන් පන්ති යන එක හොඳයි කියලා. අර සහෝදරයා කියපු එක ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි මේ වර්තමානයේ ඇවිල්ලා තියන්නේ තරංග විභාග. දැන් ඕවට එනවද? සුදු ඇඳුමෙන් සැරසිලාද හිටියේ මල් කලඹක් අතින් අරන් හිටියේ. ඕවා එන්නේ. ඒකට එන්නේ සංකීර්ණ ගැටලු. ඉතින් අපි පාසලටත් අමතරව මේ ගැටලු විසඳන්න තමයි අපි ටියුෂන් පන්ති යන්නේ. ඒක නිසා මම කියනවා ටියුෂන් පන්ති යන එක හොඳයි කියලා. දැන් බලන්න සහෝදරයා, ඔයාලා අසරණ දෙමව්පියන්ගේ සල්ලි වේදම් කරනවා ටියුෂන් පන්ති වලට. සහෝදරයා, ඉස්කෝලෙන් දෙන දැනුම මදිද? ඒක නිසා දැන් බලන්න අපිට මේ දහම් පාසලේ කරන්නේ නොමිලේ. දැන් බලන්න සතියට එක දවසයි තියෙන්නේ. ඒ දවසේ සහෝදරයාට එන්න බැයිද දහම් පාසල්? ඒ දවසේ ඔයා එන්නේ නැත්නම් සහෝදරයා, ඔයාගෙන් ඇති වැඩක් නෑ සහෝදරයා. හරි. ඒක ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි අපට බුදු රජාණන් වහන්සේ පවා කියලා තියෙනවා. දන්නේ නැති දේ හොයාගෙන යන්න. ළඟට එන්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ එයාට ගුරුවරු ළඟට ආවද? නෑ. එයා ගුරුවරු හොයාගෙන ගියා. බග්ගව ආලාරකාම උද්දකරාම පුත්ත. මම ඔයාලට පොඩි කතන්දරයක් කියන්න. ඔන්න එකමත් එක කාලෙක බුදුරජාණන් වහන්සේ තරුණයෙක් වෙලා ඉපදෙනවා. ඉතින් මේ තරුණයා ගමින් කැලෙන් ඔන්නෝම ගිහිල්ලා මෙයා හම්බෙනවා විශාල කැලයකට. ඉතින් මෙයාට හම්බෙනවා ලොකු යකෙක්. මෙයා ධර්මය හොයන් යනවා. ඉතින් ඊට පස්සේ මේ යකා කියනවා තරුණය ඔයා කොහෙද යන්නේ කියලා අහනවා. ඉතින් මේ තරුණයා කියනවා මම ධර්මය හොයන් යනවා කියලා. ඊට පස්සේ මේ යකා කියනවා හරි මම ඔයාලට ධර්මය කියා දෙන්නම්. හැබැයි මට ඔයාව කන්න ඕන. ඒ වෙලාවේ මේ තරුණයා කියනවා මට ධර්මය කියා දෙනවා නම් මං කෑවත් කමක්. බලන්න එතනදී ඒ තරුණයා ජීවිතේ පවා පූජා කළා නේද? දන්නේ නැති දේ හොයාගන්න. ඒ වගේ තමයි අපිත්. ඊට පස්සේ මේ යකා කියනවා අර ලොකු කන්දර නැගලා මගේ කටට පනින්න කියනවා. ඒ වෙලාවේ මේ තරුණයා ඒක කිරීමට ලෑස්ති වෙනවා. ඒ වගේ තමයි යාළුවේ අපිත් ඒ වගේ දන්නේ නැති දේ හොයන් යනවා. ඒක නිසා මේ සල්ලි වියදම් කරන එක ඇත්තට ප්‍රශ්නයක් නෙමෙයි. සහෝදරයා ඔයා මතක් තියාගන්න. ඔයා එන්න මාත් එක්ක ඉරිදා දිනේ ටියුෂන් පන්ති යන්න. හරි මල්ලි. දැන් බලන්න ඔයා හරි මල්ලි. දැන් බලන්න ඔයා මේ ලොකු මහත්තයෙක් වුණා. ඔයා දැන් වාහන ඔක්කොම ගත්තා. ඔයා දැන් ඉන්දියාවට ගියා. සහෝදරයා ඔයා වැඩක් නෑ සහෝදරයා. ඔයා ළඟ ගුණ ධර්ම නැත්තම් සහෝදරයා ඔයා වැඩක් නෑ. ගුරුවරුන්ට කීකරු වීම, අම්මට තාත්තට උදව් කිරීම, ඒව නැත්තම් සහෝදරයා ඔයාගෙන් වැඩි වැඩක් නෑ. දැන් ඒවා ඉගෙන ගන්න තමයි අපි දහම් පාසල් යන්නේ. ඒක නිසා මං කියනවා සහෝදරයා ඔයා හෙට දහම් පාසල් එන්න කියලා. හරි. මං දහම් පාසල එන්න. හැබැයි සහෝදරයා අපි දෙන්නම යම් බලමු දහම් පාසලේද ළමයි වැඩි ටියුෂන් පන්තියේද ළමයි වැඩි. එතකොට තමයි සහෝදරයාට තේරෙන්නේ මේ සමාජය ටියුෂන්
පන්තියද තෝරන් ඉන්නේ දහම් පාසලට. ඒක නිසා මම කියනවා ටියුෂන් පන්ති ඊදා දිනේ ටියුෂන් පන්ති යන එක හොඳයි කියලා. සහෝදරයා ඔයාට දහම් දැනුම ගෑවිලාවත් නෑ. දැන් බලන්න ඔයා වගේ අය සමාජයට ගියොත් මිනිමැරුම් එක එක දේවල් සිද්ධ වෙන්නේ ඔයා වගේ අය නිසා. ඒක නිසා ඔයා දහම් පාසල් ගිහින් නැද්ද? දහම් පාසල් ගිහින් මං ඉගෙනගෙන තියෙන කවියක් තමයි මම මේ කියන්නේ. අම්මාට තාත්තාට සලකන දරුවාට කිසි දවසක නැහැ වරදින්නේ. බුදුදම් සංගයාන තෙරුවන් නමදින ගිය තැන ඔහු ජය ගන්නේ. ස්තුතියි. දැක්ක නේද? ඒ දෙන්න හොඳට විවාද තරගය ඉදිරිපත් කරා. ඒ දෙන්නගේ මේ එක දෙක බලන්න